අම්මෝ අද නම් මගේ මුළු ඇඟම රිදෙනවා. දෙයිනම් වැඩ කරලා පනත් නෑ වගේ අප්පා. එහෙන් බඩගින්නට බඩේ පණුවොක් කෑ ගහන. අනේ නිකන් ඵලයන් අන්දරේ යන්න මන් දන්නේ නැද්ද උඹේ බඩ ගැන? පුදුම බඩක් තමයි උඹටත් තියෙන්නේ. තමයි අනේ අතනම් මට ඇවිද ගන්නවත් බෑ වගේ. මොකොත් කන්න නැද්ද කුස්සිය පැත්තේ? මගේ ඇස් දෙකත් නිරංකාර වීගෙන එනවා වගේ. බත් තියෙනවා කුසිය පැත්තේ. බෙදාගෙන කන එකයි ඇත්. හැබැයි මෙහිසේ උඩ තියෙන මුට්ටිය පැත්ත එහෙම යනව නෙවෙයි. මල්ලිගෙන ආපුහු මී පැණි වගේක් තියෙන්නේ ඔකේ. අනේ ඉතින් ඔය තරම් ලෝභ වෙන්න එපා. මී පැණි බින්දුවක් දිව ගෑව කියලා අඩු වෙන්නේ නෑනේ. මට එකම එක හැන්දක් කර දෙන්නකෝ. නෑ. දෙන්නෙම නෑ. එක හැන්දක් දුන්නොත් එහෙම තම්සෙමුණු මුට්ටියම ඉවර කරලා දායි. මන් දන්නවනේ ඉතින් ඔයාගේ හැටි. මී අහපන් අන්දරි. මං ඕකට වස જાතියක් දාලා තියෙන්නේ. ඕක උඹ කෑවොත් එහෙම ඒකදම ඉතින් මැරෙන්න තමයි වෙන්නේ. මං යනවාර රමණියක් කළාගේ දෙත්ත ගිහින් එන්න. උඹ ඕක ඉන්න ගමන් කනවා එහෙම නෙවෙයි. අප්පා වසලු හිතන් ඇති හුවා කියලා මා බය කරන්න. මම මේ පුදුනේ අද ඊයකෑ. අනිත් එක ඉතින් මන් දන්නවනේ ඕකේ හැටි. ඕකෙන් ඩිංගක් කඩුනා කියලා මොකුත් වෙනවය. මේ පැණි ටික නම් පම්කාදු පහයි. ඒ වුණාට ඉතින් ඔක්කොම කැවුනනේ. දැන් ඉතින් ගෑනිට කියන්න මොකක් හරි ගොරෝගුත් හදාගන්න එනවා. ආව නියම අදහසක්. දෙන්නම්කො ජම්බු. මොකද මනුස්සයෝ අඬන්නේ? අර බලනවා කමුසේ අම්මා මට උපන් දිනේට තෑගි දීපු පිඟානක් කරලා දාලා. අනේ මට සමාවෙන්න. මගේ අත වැටිලා ඒ පිඟාන කැඩලා ගියා. ඔයා ඒකට දුක්ඛයි කියලා මට මැරෙන්නමයි හිතුනේ. මං ඒ නිසා මැරෙන්න කියලා අර වහදාපු මී පැණි ටික ඔක්කොම කාලා දැම්මා. ඒ වුණාට මොකද්දෝ පිනකටද කොහද මං තාමත් ජීවත් වෙනවා මැනිකේ. අනේ අන්දරේ ඇත්තමයි තමුසෙනම් මහ කපටි මිනිහෙක්. මගේ පිඟාන කටලා දැම්මා මදිවට අර මල්ලිගෙන දීපු මී පැණි ටිකත් ඔක්කොම කාලා. මං අද තමුසෙව ඉතුරු කරන්නේ කපටි නරි අන්දරයා. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට බොහොම ස්තුතියි. ආයෙත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමුකෝ අපි.